මං ඉන්නේ අපේ ගමේ සුන්දර වෙලාවක මේ පොඩි කාලේ ආවට පස්සේ ආවේ අවුරුදු සෑහෙන කාලෙකින් අවුරුදු 20ක විතර ආවේ මේ හරියට. මේ කුඹුරු ගොවිතැන් කරලා තියෙන්නේ කුඹුරු පැහිලා තියෙන්නේ. ඉතින් මං ආවා මෙතන මේ තියෙනවා මේ වඩු කුරුළු කූඩ වගේක් බලන්න. ඉතින් ඒවා බලලා මේ ගල තියෙන එක ගොඩක් පරණ අපේ මතකයන් තියෙන තැනක්. ඉතින් අපි වෙල් වැඩ කරන කාලේ මේ තේ බොන්නේ මෙතන. ඉතින් ඒ මතකේ මට ආය නැවත අලුත් වුණා. ඉතින් මෙතන මෙන්න මේ තියෙන මෙන්න මේ ගහේ තමයි වඩු කුරුල්ලෝ ඉන්නේ. ඉතින් වඩු කුරුල්ලොත් බලාගෙන ඉතින් මේ කාලේ සරුංගල් කාලේනේ සරුංගල් යවනවා පොඩි ළමයි බලාගෙන ආවා. ඉතින් ලස්සන මොණරු දෙන්නේ සෙට් වුණා. මම ඒ දෙන්න පස්සෙන් පොඩ්ඩක් ෆලෝ කර වීඩියෝ ටිකක් ගත්තා. ටක් වාඩි වුණා මේ අනීපයි මේ හරිය පොඩි කාලේ මතකයක් එක්ක ජීවත් වෙනකොට අපිත් එක්ක එක හිටපු අය ගොඩක් අය දැන් නැහැ. ඉතින් කුඹුරු කරා ඒවත් එක්ක තියෙන ලොකු මතකයක් තියෙනවා මේ ගමේ. ඉතින් මම දැන් ඉන්නේ අපේ ගමේ ඉන්නේ. ඉතින් මේ දවස්වල ගොඩක් මොණරු වෙන වෙලාවට මම ද මොණරු බලන්න ආවස සෑහෙන ප්‍රමාණයක් බලා ගන්න පුළුවන් මේ හරිය. මේ අවශ්‍යත් තියෙනවා සෑහෙන ඒගොල්ලෝ මේ දවස්වල ගෝයන් කැපිලි ඉවරයිනේ. ඉතින් කැලේ තියෙනවා. ඒවත් එක්ක ඒගොල්ලෝ ආහාර ලබා ගන්න ඇවිල්ලා තියෙන්නේ මේ. ඉතින් බෙන්න මේ තියෙන ගහේ තමයි වඩු කුරුල්ලෝ ඉන්නේ. වඩු කුරුල්ලෝ කුඩ සෑහෙන ප්‍රමාණයක් තියෙනවා 12ක් විතර තියෙනවා. ඉතින් පොඩි කුරුල්ලෙක් ඉන්නේ. යා ලස්සනට ඒව හදලා තියෙනවා. මේ කාලෙකට සැරයක් තමයි මේ ගහේ ඒගොල්ලෝ ඉන්නේ. ඉතින් ගෝයන් කැපෙන කාලෙට මං හිතන්නේ එන්නේ අය. සුන්දර දර්ශනයක් මේ මගේ ගමේ. ඉතින් අපි පොඩි කාලේ මේ වඩු කුරුල්ලෝ හිටියේ නැහැ. ඒ වගේ මොණරු හිටියෙත් නැහැ. නමුත් දැන් කාලයත් එක්ක ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙනවා. තා පොඩි පොඩි කුරුල්ලෝ බලා ගන්න පුළුවන්. මේ හරිය මේ උතලක් තියෙන පොඩි එක්කෙනෙක් මේ ඉන්නේ. මේ තියෙන්නේ පරාගාන පරණ ඇටම ගහක්. දැන්ට ඇටම නෑ. ඇටම කියන අඹ జాතියක්. ඉතින් මාර රසයි. අද ගෙඩි නෑ පේන්නේ. ඉතින් අපි පොඩි කාලේ මෙහි ඇවිල්ලා අඹ කාලේ යනවා ගොඩිත් කාලේ ගෙවල් වලින්. ඉතින් මට ඕන නෑ පොඩ්ඩක් මෙහෙට ඇවිත් යන්න අවුරුදු ගානකින්. ඉතින් අපේ තාත්තා ඉන්න කාලේ මේ හරි කුඹුරු වැඩ කරා මේ පිටිපස්සෙන් තියෙන වෙල්යාවේ. අතින් පේන්නේ උතුරු පවුව කන්ද. ඉතින් මේ පොඩි දරුවෙක් සරුංගලයක් යවනවා අවුලෙක් යවනවා. අපි ඉතින් මොන ලෝකෙ හිටියත් අපේ ගමට ආවට පස්සේ දැනෙන්නේ සැනසීම කොහෙන්වත් ළඟා කරගන්න බෑ. මෙන්න මෙතන ඉන්න කොක්කෝ දෙන්නෙක් විදේශ වලින් ආපු කට්ටිය වෙන්න ඕනි. පෙලිකන්ස් වගේ පේන්නේ.
මම දැන් හිමීට ආවා අර ගොල්ලෝ දෙන්න ගාවට මේ කොක්කු දෙන්න ගාවට. ඉතින් තාම මෙතන ඉන්නේ. ඊට අමතරව මේ හරි ඉන්න කිරල්ලෝ කියලා ඉන්න කිරුළ జాතියක්. මේ කිරල්ලෝ ඉන්න මේ හරි මේ මෙතන ඉන්න වයිනෙක් ඉන්නවා. ගැමි පරිසරයට දෙවියන් ආදරය කරන කෙනෙක් විදියට මොන ප්‍රදේශයේ ජීවත් වුණත් මේ අපි පොඩි කාලේ ඉඳලා අපේ ජීවිතවලට ලැබිච්ච දේවල් දුම් සැනසීමක් ලැබෙනවා. මට ගොඩක් දේවල් මතක් වෙනවා පොඩි කාලේ. මේ විල්ලෑ පුරාම අපි දුවලා තියෙනවා, සරුංගල් අරලා තියෙනවා. ඉතින් සීකඩේ අපි කාලේ හිටපු අය හැමතැනම සමහර ජීවිත නතර නැහැ. සමහර විදේශ රටවල් වල ඉන්නවා. ඉතින් ජීවිතේ මො තමයි. අපි සරුංගල් අරනකොට මේ මෙතන තියෙන බෝගහ ගාව තමයි නවතින්නේ. ඒ වුණාට මේ කාලේ වර්ෂාව බොහොම අඩුයි. ඒක ගොඩක් වියලි පරිසරයක් තියෙන්නේ. මොකද විල්ලෑ මැද ඉන්නේ මේ තියෙන ලොකු ලිඳක් වගා ලිඳක්. ඉතින් අපි පොඩි කාලේ වර්ෂාව අඩු වුණාම අපේ ගෙවල් හරිය තියෙන ලිං වල වතුර අඩු වෙනවා. ඒතර අපි මෙහෙට තමයි ඉන්නේ නාන්න. මේක සුන්දර අත්දැකීම්. ලැජ්ජ වෙන්න ඕන දේවල් නෙමෙයි. මෙහෙට ආවට පස්සේ ගොඩක් කුරුල්ලෝ මම බලාගත්ත සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. කුඹුරු කැපෙන කාලෙට එන අය. ඉතින් කුඹුරු වපුරන කාලයට විතර වෙනස් තියෙන. ඒක වර්ෂාවත් එක්ක වතුර තියෙන හැමතැනම. එතකොට එන පක්ෂීන් මීට වඩා වැඩි විශාල පක්ෂීන් ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. ඉතින් වියලි කාලේට ආවෙනික පක්ෂීන් තමයි මේ හැරි දැන් ඉන්නේ. ඉතින් මේ හැරි ඉන්න ලොකු කොක්ක දෙන්නෙක් ඒ දෙන්නම දැන් සංචාරක පක්ෂීන් වෙන්න ඕනේ. මම තව පොඩ්ඩක් දුරට ගිහිල්ලා ගෙදරට යනවා. නිකන් ගෙදර ඉන්න ගමන් ආවේ. නැවත හමු වෙනතුරු ඔබෙන් සමුගෙන යන්නම්. බොහොම ස්තුතියි.